හරි මම ඔක්කොම ගත්තා. අපි ප්ලාස්ටික් ක්‍රීඩා උත්සවයට මේ අවුරුද්ද අපි තමයි දිනන්නේ. පැන්චෝ ඔයාගේ තාත්තත් එනවද සෙල්ලම් කරන්න? මගේ තාත්තත් මේ පාර එනවා. නවත්ත ගන්නවා දෙන්නත් එක්ක ඔය කතාව. මගේ තාත්තා ඔක්කොම තරඟ දිනනවා. එහෙමද? මගේ තාත්තත් එක්ක තරඟ කරන්න ගිහිල්ලා ඔයගොල්ලෝ පෙරදිනවා. අයියෝ දාතරේ දෙනවා. අයියේ බේරගෙන කණ්ඩක් බැරි වෙයි. මේ මොනවා හරි කරන්න වෙනවා. අනේ තාත්ති අපි ගහට යමු. ඒ උඩට මට නම් යමු තාත්ති. ඉක්මනට යමු. මම පොඩ්ඩක් ඉන්න බෑජෝ. ඇයි මොකටද? කමක් නෑ. අයි රස්නාල ඔන්න පන්තුව දමල ගැහුවයි කියන්න එපා. වහලා දෙන්න බැයි නම් ඇඟ බේරගෙන අයින් වුණොත් හොඳයි. මේකෙන් දාමුනේ. දුන්නහඳ පාර. හොඳ පාර. එච්චරම හොඳ නෑ. නරකමත් නෑ. වෙන පාර දෙමු. දුවන්න තාත්ති දුවන්නේ. ලකුණු දෙන්න. දුවන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ තාත්තේ? සෙල්ලම් කරන සතුටු නැද්ද? ඔව් බෙන්චෝ සතුටුයි තමා. ඒ උඩට ඕල සෙල්ලමෙන් පංචගේ තාත්තයි අපිට පෙරදුනා. මේක හොනි සෙල්ලමිනොත් මම දිනනවා දන්නවද? හයි බලමු. ඉනයිද කියලා. සරසෙන් එළවෙන් මම යන්න කිව්වේ නෑනේ. අතු අපි දන්නවා කියනවා. සරසෙන් එළවෙන් යමු. නා හයියෙන් යන්න තාත්ති හයියෙන්. මෙන්න මෙයා වැටිලා. තාත්ති වැටුණද? මම මේ ව්‍යායාම කරන බෙන්චෝ හරි හොඳයි. අපි මේක තාත්තට හොඳ කුණු කොටකින් ගත්ත පෝෂක පදාර්ථ වලින් තමයි හැදුවේ. කාලා බලන්න. කඩ වගේම රසක් නැති. මේක තාත්තට මම තාත්තටම විශේෂයෙන් හැදුවේ. මගේ ඌරු පුතාට වැඩියෙන් ලැබෙන්න ඕනේ. පුතේ මේක කන්න දෙයක් නෑනේ. තාත්තට අගුණින්ද මැද තියෙන දේවල් මං කෑවා. කමක් නෑනේ. තාත්තේ කියන්නකෝ කරහයිද කියලා. පොඩ්ඩෝ ඒක නම් හරිම රහයි. තවත් එහෙම නැද්ද? මේක තාත්තට. කාලා බලන්න මේක රසද කියලා. බොහොම ස්තුතියි මගේ පුතාට. ඒ තාත්තා කොන්නච්චි. දැකන්ජෝ මං ආසයි මං කනවා. හරි රසයිනේ. මොනවද මේකට දාලා තියෙන්නේ බෙන්චෝ? මේකනි පොට්ටම් බැකා. උඹ කුඹක් කියලා හිතුවද නැහැ.
කට්ටියම පෙරදුනා. අපි දිනුවා. ලබන වෘත්තිය දිනන්න බලන්න. ඔව් අපි දිනනවා ලබන සැරේ නේද තාත්තේ? ඔව් පුතේ. ලබන සැරේ. අනේ වලස්ටාලේ මොකද මේ අමාරුවෙන් විනෝද ගමන හොඳ නෑ? විනෝද ගමනක් යන එක හොඳයි. ඒ වුණාට මගේ මේ දතේ අමාරුවක්. දතේ අමාරු තියන් ඉන්න හොඳ නැහැනේ. මං ගිහින් ඉක්මනට නිදිරාල එක්කගෙන එන්නම්. දත ගලවන්න වේද දන්නේ නැහැ. ගලවන්න. එකක් ඉන්න. මට හිතෙන්නේ තාත්තට ලෙඩක් වගේ. එහෙම නෙමෙයි. මාත් එක්ක සෙල්ලම් කරන්න යන්න යාට උමනාවක් නෑ. පැංචෝ අපි ඉන්නවනවට සෙල්ලම් කරන්න. ස්තුතියි පොඩ්ඩෝ. කොල කනවා නම් ඔහොම දත් දිරන්නේ කොහෙද පැණි රසමයි මී පැණි කෝ බලන්න කෝ අහු වෙන්නෙත් නෑ මේ දත පොඩි එකද නරක් වෙච්ච දත තමයි අහුනේ ඉබිරාලේ මේ දවස්වල මට හරි ප්‍රශ්නයක් නේ මේ පුංචි එකාට ඉන්න ඇරියොත් ඔයාට ගොඩාක් ප්‍රශ්න වෙනවා එහෙමනම් මම මොනවද කරන්නේ පොඩි එකා වහා මහත් කරන්න ඕන මං හොඳටයි කියන්නේ අහක් කරන්න මාව ආයි පාවිලා හොයා ගන්න ඕන ලොකු අඩුවක් ඕක ගලවන්න ලේසි නෑ එහෙම නේද යන්කෝ ලොකු අඩුවක් පැංචෝ අපි මෙහෙ පොඩ්ඩු මොකද කනගාටු වෙන වගේ මගේ තාත්තට මාව පාවෙලා මොනද මම යන්න කොහෙට හරි පැංචෝ මොකක්ද කොහම ඉන්න පැංචෝ පොඩ්ඩක් ඉන්න පැංචෝ ඔයගොල්ලෝ මොනවද කරන්න හදන්නේ අපිත් එනවා ඔයා එක්ක ඒක ඉතින් ලොකු වරදක් ඒක ඉතින් යාළුවෙක් නේ අපිත් එනවා හරි මගේ නියම යාළුවෝ ඒත් අපි කොහෙද යන්නේ පැංචෝ කොහෙට හරි යන්නේ මේ පැත්තෙන් ගොඩක් ඈත තැනකට මට නම් දැන් බය හිතෙනවා ගුරුතුමී මේ පැංචා තාමත් ගෙදර ආවේ නෑනේ වැස්ස නිසා පරක්කු වෙන නැති ඉක්මනට මෙයි මං කිව්වේ බලසාමි අපේ පොඩ්ඩව දැක්කද ඔයා පොඩ්ඩක් ගෙදර ආවේ නැද්ද එහෙනම් පැංචාත් එක්ක යන්න ඇති හැබැයි කොයිද ඒගොල්ලෝ මේ මහවැස්සේ යන්නේ නැත්තේ චෝ මේ ගමන හෙටට කල් ගාමුද බෑ පොඩ්ඩු ආයෙ නම් මං ගෙදර යන්නේ මොකටයි එන්නේ මං කියන්නම් වැඩක් පුතු ඉක්මනට හිට බැලේ ඒත් මේ අපි ගෙවල් පැත්තටද යන්නේ නම් එහෙමයි කියන්නේ දීද ගන්නෝ අවුරුද්දෝ අන්න අර බලන්න යාලා මුහුදට ගහගෙන යනවා කලබල වෙන්න එපා ළමයිනේ අපි ඉක්මනින් එනවා ගුරුතුමී මේක ගන්න පැංචෝ මාව අල්ලගන්න මම අල්ලගත්ත පොඩ්ඩෝ වයියේ අල්ලගන්න පැංචෝ නාටු තිබුණු වෙලාවේ කොහෙද ඔයගොල්ලෝ ගියේ මට දැන් යන්න හිතුණා තාත්තට මා ප්‍රශ්නයක් වෙච්ච හින්දා කවුද එහෙම කිව්වේ මට ප්‍රශ්නයක් වෙලා තිබුණේ මගේ කැක්කුම හැදුණු දාත්තය ඔයා නෙවෙයි දැක්කුම
ඇයි ඉතින් ඔය ගැන මට නොකිව්වේ? ඉතින් පුතාගේ ප්‍රශ්නේ මට කියන්න තිබුණානේ. අදින් පස්සේ මං කියනවා. මං පුරුදු වෙනවා. මාත් කියනවා. හම්බුණා නියමාඩුවක්. උත්සාහවන්ත ජයගනි. ඇති යාන්තම් ගැලවුණා. ඊට පස්සේ මම පැණි රස කන්නෙම නෑ. හොඳ අදහස. මේ රසට හදපු කේක් කිරි නම් කන්න වෙන්නේ අනික් අයට තමයි. ස්තුතියි. තාත්තේ, දැන් රස කන්නේ කිව්ව නේද? ඔව් කිව්වා. ඒට ඉඳන් පැණි රස කන්නෙම නෑ.